දවසක් අවුරුදු 15ක් එකම ආයතනයක කැපවීමෙන් වැඩ කරපු සුනිල් එයාගේ ලොක්කා ළඟට ගියා. එයා ගියේ සති ගානක ඉඳන් සැලසුම් කරපු නිවාඩුවක් ඉල්ලන්න. පහුවදා එයාගේ අවුරුදු 6ක් වයස පොඩි දුවගේ ඉස්කෝලේ පළවෙනි නැටුම් ප්‍රසංගය. දුව මාස ගානක් තිස්සේ පුරුදු වුණේ තාත්තට පෙන්නන්න. ඒත් ලොක්කා එයාගේ මූණ දිහා බලන්නවත් නැතුව කිව්වා බෑ. හෙට ඔඩිට් එක. ඔයා නැතුව බෑ. රස්සා ඕන නම් හෙට එන්න. සුනිල් අසරණ වුණා. එයා දුවට කෝල් කරලා කිව්වා තාත්තට එන්න වෙන්න ඇදුවේ වැඩ වගේක් කියලා. දුව අඬන සද්දේ එයාට ඇහුණා. පහුවදා එයා වැඩට ගියා. හිත තිබුණේ දුව ළඟ. ඒත් ඇඟ තිබුණේ ඔෆිස් එකේ. ලොක්කා එක දිගට කෑ ගැහුවා. මේක වැරදි. අරක ඉවර නෑ. තමුසලා නිකම් පඩි ගන්නවා. පීඩනය දරා ගන්න බැරි තැන සුනිල්ට තදබල හිසරදයක් ආවා. දවල් එද්දී දුවගේ ටීචර් කෝල් කළා. සුනිල් මහත්තයා දුව ස්ටේජ් එකට නගින්නේ නෑලු තාත්තා එනකල්. පොඩ්ඩක් එන්න බැරිද? සුනිල් ආයෙත් ලොක්කා ළඟට ගිහින් බැගෑපත් වුණා. සර්, පැයකට ගිහින් එන්නම්. ලොක්කා මේසෙට ගහලා කෑ ගැහුවා. යනවා නම් යනවා. ආයෙ එන්න එපා. තමුසලාගේ පවුලේ ප්‍රශ්න මට අදාළ නෑ. ඒ වචනත් එක්කම සුනිල්ගේ පපුව හිර වෙලා එයා එතනම ඇදගෙන වැටුණා. රෝහලේ කොරිඩෝව දුව නටන්න ඇඳගෙන හිටපු ලස්සන ඇඳුම පිටින්ම අඬ අඬා දුවගෙන ආවා. තාත්තේ නැගිටින්න මම නටලා පෙන්නන්නම් කියලා එයා තාත්තගේ පණ නැති ඇඟ බදාගෙන ඇඬුවා. ඒ වෙලාවෙම සුනිල්ගේ බිරිඳට ලොක්කගෙන් කෝල් එකක් ආවා. ඇය හිතුවා ලොක්කා කතා කරන්නේ කනගාටුව ප්‍රකාශ කරන්න කියලා. ඒත් ලොක්කා ඇහුවේ මිසිස් සුනිල් මට ආරංචි වුණා. කනගාටුයි. ඒත් සුනිල් ළඟ තිබුණ ඔෆිස් ලැප්ටොප් එකයි පාස්වර්ඩ් එකයි අදම එවන්න පුළුවන්ද? අපි හෙට වැඩ ටික කරගන්න ඕන. සුනිල් අවුරුදු 15ක් කැප කළ ආයතනයට එයා මැරලා පැයක් යන්න කලින් එයාව අමතක වුණා. එයාට ඕන උනේ ලැප්ටොප් එක විතරයි. ඒත් අර පොඩි දුවට එයාට එයාගේ මුළු ලෝකෙම නැති වුණා. රස්සාවක් කියන්නේ ජීවත් වෙන්න කරන දෙයක් මිසක් ජීවිතේම නෙමෙයි කියලා ඔයාට කවදාවත් හිතලා තියෙනවද? සමහර ලොක්කන්ගේ ටාගට් සහ ඩෙඩ්ලයින් නිසා අහිංසක මිනිසුන්ගේ හුස්ම ටික පවා හිරෙන බව ඔයා දන්නවද? ලොක්කෙක්ට ඔයා කියන්නේ තවත් එක සේවකයෙක් විතරයි. ඒත් පවුලට ඔයා කියන්නේ මුළු විශ්වයම. රැකියාව වෙනුවෙන් මැරෙන්න එපා. පවුල වෙනුවෙන් ජීවත් වෙන්න.